යතින්ද කීලෝ. යතින්ද කීලෝ කියලා කියන්නේ පොළවේ හිටවපු ගලක් තියෙනවා. පටවින් සිට පොළවේ හිටවපු යටර කරලා හිටවපු ගලක් තියෙනවා. ගල් ටැබක්. චතුබ්බි වාතීබි අසම්පකම්පියෝ. හතර පැත්තෙන් මෙන වාතයෙන් කම්පණයටපත් වෙන්නේ නැහැ. කම්පනයක් සෙලවෙන්නේ නැහැ. හතර පැත්තෙන් මෙන වාතයෙන් සෙලවෙන්නේ නැහැ. තතූපමං සප්පුරිසං වදාමි. මෙන්න මේක උපමාවක් කරනවා කාටද? සත්පුරුෂයාට. මොකද්ද මේ කියන්නේ? සත්පුරුෂයාට උපමාවක්. ඒ කියන්නේ සත්පුරුෂයාගේ ස්වභාවය මොකද්ද? හරියට ඉන්ද්‍රකීලයක් ඉඳුහම ඒ කියන්නේ ගල් ටැබක් ඉඳුවහම කොයි පැත්තෙන් මොනම ආකාරයෙන් සුළඟක් ආවත් සෙලවෙන්නේ නැහැ. කවුරු එක්ක සම කරන්නේ? සත්පුරුෂයා කියලා කියන්නේ ඒක. සත්පුරුෂයා කියලා සම කරන්නේ මෙන්න මේකත් එක්ක. අතුපමං සත්පුරුෂං වදාමි. සත්පුරුෂයා කියලා සමාන කරන්නේ ඒක. සත්පුරුෂයාගේ ගතිය ධර්මයේ යොමු වෙච්ච කෙනාගේ ගතිය මෙන්න මේකයි. කිසිදු දෙයකින් සෙලවෙන්නේ නැහැ. දුවරියේ සත්‍යානි අවෙච්ච පස්සති. මේ ආර්ය සත්‍ය ඒ කෙනාගේ ස්වභාවය තමයි මේ ආර්ය සත්‍ය දැකලා අවෙච්ච ස්වභාවයට, ඒක නොසෙලෙන ස්වභාවයටපත් වෙච්ච කෙනා. එතකොට බලන්න එහෙනම් ආර්ය සත්‍ය දැකපු කෙනාගේ ගතියේ ධර්මය අවබෝධ කරගත්ත කෙනාගේ ගතියේ සෙලවෙන්නේ නැහැ. සත්‍ය දැකපු කෙනාගේ ගතිය අන්න ඒකයි. ඉතින් මෙන්න මේක සංඝ රත්නයේ මේක තමයි සංඝ රත්නයේ මාණික්‍ය සංඝ රත්නී මාණික්‍ය රත්නය කියලා කියන්නේ. ඉතින් මේ සත්‍යානුභාවයෙන් සිතක් වේවා.